මරණය සිද්ධ වුණොත් මට මොකක්ද වෙන්නේ කියලා අපි අර අනාගතයේ තියෙන බලාපොරොත්තුත් එක්ක තමයි අපි පරක්කු වුණොත් ඔරලෝසුවේ දිහා හැරි හැරි බලන්නේ අනාගත බලාපොරොත්තු තියෙන නිසා. හැබැයි අර අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. සිතු දේ නොම වේ නොසිතු දෙයක් වෙයි. අපට බැරි වෙලා හරි අපේ ජීවිතේ නැති වුණොත් අර අනාගත බලාපොරොත්තු සියල්ලම සුන් වෙලා යනවා නේද? එහෙනම් අපි මේ මොහොතේ අපි ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ අපේ ජීවිතේ කොයි මොහොතේ කොයි වෙලාවේ හරි මරණයටපත් වෙනවා. මේ සියල්ලම අපි දාලා යන්න වෙනවා අපට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට මතක් කරනවා ආයුක්කේ මරණය කියලා. දැන් මෙතන ඉන්න වැඩිහිටියෝ අවුරුදු 80 පැන්න වැඩිහිටියෝ ඉන්නවා. අද කාලේ අනුව ආයුෂ හොඳට භුක්ති විඳින කෙනෙක් පිරිසක්. එතකොට කෙනෙක්ගේ ආයුෂ අද කාලේ 90ක් 100ක් 116 ඉන්න මිනිස්සු ඉන්නවා. අවම වශයෙන් අවුරුදු 80ක් 90ක් ඉන්නවා කියලා කියන්නේ ඔහු මේ කාලේ හැටිය දීර්ඝ ආයුෂ ලබන කෙනෙක්. ඒ දීර්ඝ ආයුෂ ලබලා මරණයට පත් වෙනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ අපට මතක් කරන්නේ ඒක ආයුක්කේ මරණය හැටියට. තවත් මරණයක් තියෙනවා. ඒක උගන්වනවා කම්මක්කේ මරණය. ආයුෂ තියෙනවා. හැබැයි කර්මයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැනේ අපේ පිටිපස්සේ අපි කරගත්ත කොයිතරම් කර්ම තියෙනවද කියලා අපිට පේන්නේ නැහැනේ. අපි අවුවේ යනකොට අපිට හෙවණැල්ල පේනවා. හෙවණැල්ල පස්සෙන් එනවා කියලා. හැබැයි යන තැන ඉන්න තැන මේ කර්ම ඉදිරිපත් වෙලා තියෙන්නේ දැන් කියලා අපට හැරිලා බලන්න බෑ. ඒක අපි කරපු කර්ම ශක්තිය අපි පස්සෙන් එනවා. ඒක අපිට පේන්නේ නැති නිසා තමයි අපි බොහෝ පරක්කු වෙලා පින්දහම් කරන්න ජීවිතේ තේරුම් ගන්න අපි උත්සාහවන්ත වෙන්නේ පරක්කු වෙලා. ඇයි මොකද පිටිපස්සෙන් එන අකුසල කර්මය අපට පැහැදිලි පේන්නේ නැති නිසා තමයි අපි ප්‍රමාදව කටයුතු කරන්නේ.